සුබ දවසක් ඔයාලා හැමෝටම. මම පොරොන්දු වෙච්ච විදිහටම අරගෙන ආවා ඉන්දුනීසියානු ස්පයිසි චිකන් එකක් හදන්නේ කොහොමද කියලා. මේක හරිම රස කෑමක්. ඉන්දුනීසියාවේ හරිම ජනප්‍රිය කෑමක්. අපි ලංකාවේ විදිහට හදලා බලමු කොහොමද මේකේ රස කියලා. ඔයාලත් හදලා අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපි මේකට චිකන් ග්‍රෑම් 300 විතර ප්‍රමාණයක් ගන්නවා. චිකන් ටික අපි පොඩියට කපා ගන්න ඕන මේ වගේ. පොඩියට කපලා මේ විදිහට අපි චිකන් ටික හොද ගන්න ඕන. හොදගත්තු චිකන් ටික අපි බලමු කොහොමද සීසන් කරන්න කියලා. අපිට මේ සීසන් එකට අවශ්‍ය වෙනවා කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, දෙහි ටිකක් දාලා අපි හොඳට මේක සීසන් වෙන්න හොඳට අත ගන්න ඕන, කලවම් කර ගන්න ඕන. කලවම් කරලා ඉවර වෙලා අපි මේක විනාඩි 10ක් 15ක් විතර වගේ තියලා තියන්න ඕන. මම ඔයාලට කියලා දෙන්නේ ගෙදර ලේසියෙන්ම හදන්න පුළුවන් කෑම. ඉතින් ඔයාලටත් පුළුවන් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම කෑමක් දාපු ගමන් ඔයාලට notification එකක් විදියට ඒක බලන්න පුළුවන්. ඉතින් ඔයාලත් මගේ YouTube channel එක subscribe කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. සීසන් කරගත්ත චිකන් ටික අපි විනාඩි 10ක් 15ක් වගේ තියලා තියන්න ඕන. අපිට මේකට අවශ්‍ය වෙනවා තක්කාලි, ලූණු, සුදු ලූණු, අමු මිරිස්. මේක ඉන්දුනීසියන් කෑමක් හින්දා අපිට තක්කාලි, අමු මිරිස් තමයි ගොඩක්ම යන්නේ. මේ චිකන් ප්‍රමාණයට තක්කාලි ගෙඩි 5ක් වගේ යවන අමු මිරිස් කරල් 10ක් 15ක් විතර වගේ අවශ්‍ය වෙනවා. අපි මුලින්ම සීසන් කරපු චිකන් ටික බැද ගන්න තාච්චියක් තියලා පොල් තෙල් ටිකක් දාගන්න ඕන. ඊට පස්සේ අපි මේ විදියට චිකන් ටික බැදෙන්න හිමීට එකතු කරගන්න ඕන තාච්චියට. ගින්දර අඩුවෙන් චිකන් ටික විනාඩි 10ක් 12ක් විතර වගේ අපිට බැදගන්න අවශ්‍ය වෙනවා. චිකන් ටික හොඳටම බදින්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයකට තමයි බදින්නේ. මොකද මේක ඉන්දුනීසියන් කෑමක් හින්දා අපි ඒ විදිහට තමයි හදන්න ඕන. අපි බැදගත්ත චිකන් ටික අයින් කරගන්න තමයි හදන්නේ තෙල් එකෙන්. අපි බලමු තෙල් එකෙන් අයින් කරගෙන කොහොමද කියලා චිකන් ටික. මේ තියෙන්නේ අපි තෙල්ලෙන් අයින් කරගත්ත චිකන් ටික. දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. අපි මැටි හට්ටියක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් පොඩ්ඩක් එකතු කරගන්න ඕන. තෙල් ටික රත් වීගෙන එනකොට අපි ඒකට එකතු කරගන්නවා සුදු ලූණු ටික අපි එකතු කරගෙන හොඳ කලවම් කරගන්න ඕන හොඳට. ඒ ටික හොඳට තෙම්පරාදු වුණාම මේ වගේ අපි ඒකට එකතු කරනවා අපි කපාගත්ත අමු මිරිස්, තක්කාලි ටික. ඒ ටික හොඳින් කලවම් කරගන්න ඕන. මේ වගේ හොඳින් කලවම් කරගන්න ඕන. එතකොට තමයි මේකේ තියෙන රස හොඳට තක්කාලි ටිකට සුදු ලූණු වල තියෙන රස හොඳට අල්ලන්නේ. ඊට පස්සේ විනාඩි 10කට විතර පස්සේ අපි මේ තක්කාලි ටික තලා ගන්න ඕන හොඳට ඒකේ ඉස්ම ටික එන විදියට. මොකද චිකන් ටිකට ඒක ඇල්ලුවම තමයි රස තියෙන්නේ. දැන් අපි බලමු චිකන් ටික එකතු කරලා කොහොමද මේක හදාගන්නේ කියලා. තක්කාලි ටික හොඳින් පොඩි කරලා ඉවර වුණාම අපි මේ විදියට චිකන් ටික එකතු කරගන්න ඕන. චිකන් ටික එකතු කරගෙන හොඳට මේක කලවම් කරගන්න ඕන. මොකද තක්කාලි වල
තියෙන රස චිකන් එකට අනිවාර්යෙන්ම තියෙන්න ඕන. හොඳට කලවම් කරගත්තට පස්සේ ඒ රස එකතු වෙනවා. ඉතින් අපි මේක හොඳින් කලවම් කරගෙන විනාඩි 5ක් 6ක් විතර වගේ ප්‍රමාණයක් මේක මද ගින්නෙ තියන්න අරින්න ඕන තැම්බෙන්න. ඔයාලට පේනවා ඇති දැන් තක්කාලි ටිකත් හොඳට දිය වෙලා අහුමිරිස් ටිකේම හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් දැන් අපිට පුළුවන් මේක ලිපෙන් අයින් කරගන්න. අපි බලමු මේක කොහොමද ලිපෙන් අයින් කරගන්නේ කියලා. මේ තියෙන්නේ අපි හදාගත්ත ස්පයිසි චිකන් එක. අපි බලමු මේක ලිපෙන් අයින් කරගෙන කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ යාළුවනේ අපි හදාගත්ත ඉන්දුනීසියන් ස්පයිසි චිකන් එක. ඉතින් ඔයාලත් මේක අනිවාර්යෙන්ම හදලා බලන්න. හරිම රස කෑමක්. ඉන්දුනීසියාවේ හරිම ජනප්‍රිය කෑමක්. ඉතින් ඔයාලත් හදලා බලලා කෑම එක රසයි නම් මට කමෙන්ට් එකක් දාගන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ ඔයාලට බලන්න. තවත් වෙනස් විදිය කෑමකින් ඉක්මනටම හම්බෙනකම් ඔයාලට සුබ දවසක්.